මම සනුර ජයතිලක මම 2025 A-level ෆිසිකල් සයන්ස් ස්ට්‍රීම් එකෙන් කළේ. මට 3S තියෙනවා. මම ගම්පහ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 99. මම පහන්සගේ ක්ලාස් වෙන්න පටන් ගත්තේ මුලින් ඉඳලමයි. එතකොට සගේ ක්ලාස් එකේ අපිට හැමතිස්සෙම සර් මොන පාඩම ගත්තත් අපිට කියනවා හැමතිස්සෙම මේ පාඩම ගෙදර ගිහිල්ලා A to Z ආයි බලන්න ඒ කරේ මොකද්ද කියලා මේ කරපු ක්‍රියාකාරකම් ඔක්කොම ඊට පස්සේ සතිය වෙනකොට සතියෙත් එද්දි බලාගෙන එන්න. ඊට පස්සේ සර් පේපර් ක්ලාස් පටන් ගත්තාම මේ පේපර් ක්ලාස් වල පාස් පේපර්ස් වල තිබ්බ ගොඩක් ප්‍රශ්න සර්ගේ පේපර්ස් වලට සර් දාලා හදලා තිබ්බේ. ඊට අමතරව සර්ත් හදලා වෙනම ප්‍රශ්න දාලා තිබ්බා. එතකොට ඒ පේපර්ස් ඔක්කොම ඒ ආපු විදිහටම කරගෙන ගියාම ෆිසික්ස් වල තිබ්බ නොලෙජ් එක සාමාන්‍යයෙන් ඒකක් ගන්න මට්ටමට ඉබේම ඩිවලොප් වුණා. ඉතින් සර්ගේ ක්ලාස් එකේ තියෙන ප්‍රධාන විශේෂත්වය තමයි කියන්නේ සර් හැමතිස්සෙම අපිට ගයිඩ් කරනවා අපි පාඩම් කරන්න ඕනේ කොහොමද කියන එක. කියන්නේ හැමතිස්සෙම මුලින් ඉඳලා කොහොමද පාඩම් කරගන්න ඕනේ, ඊට පස්සේ මොකක් හරි හේතුවක් නිසා මැද හිර වුණොත් එතකොට ඒකට කරන්න තියෙන සොලියුෂන් මොකක්ද කියන එක සර් අපිට හැමතිස්සෙම දැනදී. ඒක තමයි සර්ගේ ක්ලාස් එකේ තියෙන විශේෂත්වය.